කුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලී දහරා ගලා ගියා මා මුදවන්නට. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. මිත්‍රවරුනි, ඔබත් මමත් උදෑසන අවදි වූ මොහොතේ සිට රෑ නින්දට යන මොහොත දක්වාම විවිධ අරමුණු ඉටුකර ගැනීමට වෙහෙසෙනවා. මේ ජීවන රටාව තුළ පියා, මව, අඹුදරුවන්, ඥාතීන්, හිතවතුන් පමණක් නොවේ. තමන් ගැන පවා නිසි ලෙස සිතා කටයුතු කිරීමට අපිට කාලය නැති වීගෙන යන බව නොඅනුමානයි. මේ දැඩි තරගකාරී සංකීර්ණ ගමන තුලදී අපගේ අතින් මිනිස් වටිනාකම් ගිලිහි ගොස් නැද්ද? අපට අනිකාගේ දුකට සංවේදී වන්නටවත් අවස්ථාවක් නොලැබෙන තරමට අපි කාර්ය බහුල වෙලා. මිත්‍රවරුනි, ඕනෑම සමාජයක රඳා පැවැත්මට මූලික වන්නේ යහපත් වටිනාකම් පෙරදැරිව සිටින මනුෂ්‍යයන් පිරිසක් ජීවත් වෙන සමාජයක් වීමයි. කිතුණුවන් වන අපිට මේ සමාජ ක්‍රමය තුළ වැදගත්ම වටිනාකම වන්නේ කමාවදීමයි. දුම්රියක ක්‍රියාකාරීත්වය ගැන හිතන්න. එය ආරම්භ වන්නේ එන්ජිම පටන් ගැන්මෙන් වගේ සමාජයක යහපැවැත්ම ආරම්භ වන්නේ මනුෂ්‍යයා එකිනෙකාට සමාවදීම තුළිනුයි. සමාවදීම තුළින් ප්‍රේමය, සාමය, සමගිය, එකමුතුකම, සහජීවනය දුම්රියක මැදිරිමෙන් එකිනෙකා හා සම්බන්ධ වන පුරුක් මෙන් ගමන් කරනවා. මිත්‍රවරුනි, සමාවදීමේ උතුම් ගුණාංගය යේසුස් වහන්සේ තම ජීවිතාදර්ශයෙන් ලෝකයට පෙන්වුවා. මිනිසා දෙවියන් වහන්සේගෙන් ඈත්වීමේ පාපය අවසන් කර දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධ කිරීමේ උතුම් කාර්ය යේසුස් වහන්සේ කමාවදීම තුළින් සම්පූර්ණ කරනු ලැබුවේ තම කුරිසි පූජාව තුළිනුයි. කිතුණුවන් වන අපහට තම වැරදි පිළිබඳ පසුතැවී අලුත් ජීවිතයක් ඇනබීමට හැකි. වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් වන විට සමාවදීම දේව ගතියක් යැයි ලෝකයා පවසනවා. මේ දේව ගුණාංගය 100%ක්ම අපට පෙන්වූයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේයි. වරදට කමාව ලැබීමත් කමාව දීමත් තුළ එකිනෙකා අතර එතෙක් නොතිබූ විශ්වාසවන්තභාවයක් ගොඩනැගෙනවා නොඅනුමානයි. මතෙව්තුමාගේ සුභාරංචියේ 6 වන පරිච්ඡේදයේ 12 වන පදේ අපිට හැමදාම පුරුදු අපේ පවුලේ ආඥාවේ අපිට කියනවා අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමාවුව මැනව කියලා. එසේනම් මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපට ලබා දුන් කමාව අප අන් අයට දානය කිරීමෙන් කිතුණුවන් වන ඔබටත් මටත් සමාජයට ආදර්ශයක් වෙන්නට පුළුවන්. එසේනම් අපට වරද කළ අයට අපි කමා කරන ලෙසම අපේ වරදටත් කමාව ඉල්ලන්නටත් කමාව ලබන්නටත් අපි අද සිට ක්‍රියා කරමු. ඔබ සැමට යේසු පිහිටයි. ආදරේ ජේසු